දක්වා වැඩි වෙලා යාගේ. හරිද? ඔය වගේ මට දවස ගානේ කතා කරනවා පුදුම පිරිසක් ස්වාමීන් වහන්සේ අපේ කැන්සර් හැදිච්ච ලෙඩෙක් සුව වුණා. ඈ. ඒ වගේ තව මට කතා කළා බදුල්ල පැත්තේම තව කන්ද කැටි එක උපාසකම්ම කෙනෙක්. ඒ උපාසකම්මගේ යාළුවෙක්ගේ මොලේ ගෙඩියක් ඇවිල්ලා කැන්සර් එකක්. ඊට පස්සේ මේ උපාසකම්මා ගිහිලා අර පට්ටානේ දන්න උපාසකම්මා ගිහිලා අරයට කියලා මෙන්න මේ පොත අරගෙන කියවන්න කියලා. ඒ කියවනකොට එහෙම කිව්වට පස්සේ ඊටාම ඉක්මනින් සතියක් විතර තිබිලා තියෙන යාට ඔපරේෂන් එකට යන්න. ඔපරේෂන් එකට කලින් දවසේ ගිහිල්ලා ස්කෑන් එක කළා. මොලේ ගෙඩිය එහෙම තිබිලා. වෛද්‍යවරු ඉතින් ගෙඩිය තියෙනවා නම් ඔපරේෂන් කරනෝනේ. ඔලු කට්ට ගලවලා බලනකොට ගෙඩියක් නැහැ. දැන් වෛද්‍යවරුන්ටත් ප්‍රශ්නයලු මොකද්ද? දැන් ගෙඩිය තියෙනවා කියලා කලින් දවසේ ස්කෑන් එකට අහුවෙලා හපලා බලනකොට ගෙඩිය නැහැ. හරිද? ඒක දැනට කිසිම අපහසුතාවයක් නැතුව ජීවත් වෙනවා. අන්න ඒ වගේ පුදුමාකාර බලයක් ප ဋ ාණේ මේ සූවිසි ප්‍රත්‍ය සජ්ජායනා කරන මිනිසුන්ට පවා තියෙනවා. තේරෙනවද කතාව? එතකොට